හරිම ජොලි නිවුස් එකකින් අලුත් අවුරුද්ද පටන් ගන්න ලැබුණේ. ඒක කුමන්ත්‍රණයක්ද දන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා එලෙස කියනවා. මේක රාජපක්ෂලගේ වැඩක් වෙන්න බැරිද? කොටහක් හිතනවා. මේක කජුසීයාගේ වැඩක් වෙන්න බැරිද? තවත් කොටහක් හිතනවා. කන්නාඩියක් ඉස්සරහා ගිහිලට ඔය කතාව කිව්වනම් හොඳ නැද්ද? කොටහක් එහෙමත් හිතනවා කොමාරි කවන්නේ. පවුලේ හැමෝටම එකට ඉඳගෙන වාඩි වී නරඹන්න ඉගෙන ගන්න පුළුවන් මොඩියුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදපු ඕගොල්ලොන්ට අපි අප්පුඩියක් ගහලම මේ අලුත් අවුරුද්දේ 2026 අවුරුද්දේ සුබ පැතුම් එකතු කරනවා. බොහොම ස්තුතියි. මේකෙන් උනේ කොල්ලෝ කෙල්ලෝ දන්නේ නැති වෙබ්සයිට් එකක් දැනගන්න chance එකක් හම්බුණා. එච්චරයි. ඒ තමයි 10 11 කොල්ලෝ හිතනවා ඇති 6 මෙහෙමනම් අපිට එනකොට කොහොමද තීද කියලා. ලේකම්තුමා මේ වගේ ලොකු වැඩ ටිකක් ඕගොල්ලොන්ට අමාරුයි. ඕගොල්ලොන්ට පුළුවන් දේ තමයි ඕගොල්ලෝ කළේ පෞගිය පොයේ 12. ඒ නිසා ඒ ටිකම කරොත් හොඳ නැද්ද? මේ වගේ ලොකු ඒවට අත තියන්නේ නැතුව ලැට් එකක් අරගෙන ටැප් එකක් අරගෙන බස් එකක් පාරට දාගෙන ජපන් ජබර පාසි ටිකක් ගලවගෙන ඊට පස්සේ දෙවෙනි තට්ටුවේ මුල් ගලක් තියාගෙන සුදු ටයර් එකක් වටරවුමේ තියාගෙන ඊට පස්සේ ස්ටේෂන් එකෙන් බැහැ නැග මල්වතු ගඟ මේ නිල්වලා ගඟ බුදි කරලා මල්වතු ගඟ බඩ කලපුවෙන් හරවල වගේ වැඩක් කරන් හිටියොත් හොඳ නැද්ද? මේව ටිකක් ඕගොල්ලොන්ට ලොකු වැඩි වගේ නැද්ද? හිතෙන්නේ නැද්ද එහෙම ටිකක්? ඕක හොදමු ප්‍රශ්නයක් නෑ. අද ජනවාරි 1 වෙනිදා සියලු ලොන්රි විවෘතව තබන්න. කොළඹ සිටින අය පැලවත්තට අනිත් අය ප්‍රාදේශීය කාර්යාලවලට වාර්තා කරන්න. හොදමු. මේක ගෝඨාභයගේ කාලය ඇතුළත් කරාද දන්නේ. රනිල් දාලා ගියාද දන්නේ නෑ. හොදමු මල්ලි හොදමු පරිස්සමෙන් ලෝඩක් අතුල්ලන්න එපා. කුණු වැඩි බව ඇත්ත ඉරෙන්න පුළුවන් පරිස්සමට. හොඳද?